මගේ නම සංදිනී. මම මේ YouTube channel එක පටන් ගන්න තීරණය කරේ අපි දැන් කැනඩාවට ඇවිල්ලා අවුරුදු 2ක් වෙනවා. මම මගේ හස්බන්ඩ් එක්ක අපි මුලින්ම කැනඩාවට ආවේ 2023. අපි ආවේ ස්ටුඩන්ට්ස්ලා විදිහට. දැන් අපි අපේ ඩිග්‍රී ඉවර කරලා අපි දැන් work permit holders ලා කැනඩාවේ. ඒ වගේම තමයි අපිට දැන් චුටි බබෙක් ඉන්නවා, චුටි පුතෙක්. එයාට දැන් මාස 5යි. එතකොට මේ channel එක ඇත්තටම කිව්වොත් පටන් ගන්න හේතුව තමයි අපිට අපේ අත්දැකීම් share කරගන්න ඕනේ වුණා. ඒ කියන්නේ තවත් කෙනෙක්ට එකකින් ඉගෙන ගන්න පුළුවන්, අපිට වැරදිච්ච දේවල් වලින් එයාලට වැරදෙන්නේ නැතුව දේවල් ඉගෙන ගන්න පුළුවන්. අන්නේ දේවල් share කරගන්න තමයි මේක මම පටන් ගන්න තීරණය කළේ. අද මේ YouTube channel එක පටන් ගන්න හේතුව තමයි අද මගේ 30 වෙනි උපන්දිනේ. එතකොට මම හිතුවා සුබ දවසකින් සුබ දෙයක් පටන් ගන්නවා කියලා. ඇත්තටම මම අපේ එක්ස්පීරියන්ස් බෙදා ගන්න එකේ අරමුණ තමයි තවත් කෙනෙක්ට ඒකෙන් අත්දැකීමක් ලබා ගන්න එක. එතකොට මම මේකදී ඔයාලත් එක්ක කතා කරන්න කැමැත්තෙන් ඉන්නවා. ස්ටුඩන්ට් කාලේ මම කොහොමද part time jobs හොයාගත්තේ, මගේ part time jobs වල එක්ස්පීරියන්ස්. ඊට පස්සේ මම ස්ටුඩන්ට් ලයිදී තමයි ප්‍රෙග්නන්ට් උනේ මගේ බබා එක්ක. එතකොට ඒ බර්ත් එක්ස්පීරියන්ස් එක, ඒ ප්‍රෙග්නන්සි ජර්නි එක, එතකොට ඩොක්ටර් එක්ස්පීරියන්ස්, මම හිතනවා ඔයාලට බෑග්ග්‍රවුන්ඩ් එකකින් ඇහෙනවා ඇති මගේ බබාගේ සද්දේ. ඒ වගේම තමයි කැනඩාවේ රජයේ රෝහලක මගේ පළමු දරු ප්‍රසූතිය පිළිබඳ අත්දැකීම මම ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න සූදානම් වෙලා ඉන්නවා ඉස්සරහට. එතකොට ඒකේ අරමුණ ඇත්තටම තවත් කෙනෙක්ට දෙයක් ඉගෙන ගන්න එක. මොකද මම බබා එක්ක ප්‍රෙග්නන්ට් වුණාට පස්සේ මම කරපු පළවෙනි දේ තමයි මම සර්ච් කරා මම මේ ඉන්න ප්‍රදේශයේ එහෙම කවුරු හරි ලංකාවේ සිංහල කෙනෙක් කරපු vlogs තියනවද මේ මෑත කාලේ කියලා. මට එහෙම හම්බුනේ නැහැ. එතකොට මම මෙහෙම කරන්නේ තවත් කෙනෙක්ට එතකොට ඒක උදව්වක් වෙයි කියලා හිතලා. මොකද මම ගොඩාක් දැක්කා ඉන්දියන්ස්, චයිනීස් එහෙම vlogs තියනවා උනාට සිංහල කෙනෙක් කරපු දෙයක් තිබ්බේ නැහැ. එතකොට ඒකත් එක රීසන් එකක්. මොකද අර අපි සමහර තීරණ අපිට වැඩිපුර හරි තීරණ ගන්න පුළුවන් අපි තව කෙනෙක්ගේ අත්දැකීමක් දැනගෙන හිටියොත්. අන්න ඒ නිසා තමයි මම මේක අද වගේ දවසක පටන් ගන්න හිතුවේ. අපේ උදේට කන්නේ කිරිබත් සහ ලුණු මිරිස්. අපි ඇත්තටම කිරිබත් කියන්නේ කන්න කැමති කෑම. මගේ බබා කෑ ගහන සද්දේ ඇහෙන්නේ. එයා මට කෑ ගහනවා. එයා අපිට කතා කරනවා. ඒ එන්නේ කිලුංගේ කියලා කතා කරන්නේ එන්නේ කියලා. කිරිබත් කියන්නේ අපි කැමති කෑමක්. අපි සාමාන්‍යයෙන් මාසෙකට දෙපාරක් තුන් පාරක් කන කෑමක්. ඒ වගේම තමයි අපි හැමදාම මාසේ මගේ බබා ඉපදුනේ 30 වෙනිදා සැප්තැම්බර්. අපි හැමදාම 30 වෙනිදා කිරිබත් හදනවා. ඒ වගේම තමයි විශේෂ අවස්ථාවල ඉතින් අපි ලෝකෙ කොහේ හිටියත් කිරිබත් කන එක සාමාන්‍ය දෙයක්. බබා අඬනවා. හොඳට උඹලකට දාලා ලුණු මිරිසක් හදන්න තමයි හදන්නේ. මේ ඇත්තට මම කැමති මේ ලුණු මිරිසේ ලුණු කියලා හැපෙන්න. මොකද මේ ඒක තමයි ලුණු මිරිස කියලා මට දැනෙන්නේ. දැන් මේකට හොඳට උඹලකට දාලා හොඳ ලුණු මිරිසක් හදනවා කිරිබත් එක කන්න. මොකද මම මේ අද හොද්දක් හදන්නේ නැහැ. සාමාන්‍යයෙන් කිරිබත් කන්න අපි චිකන් හොද්දක්, මාළු හොද්දක්, සබන් හොද්දක් හදනවා. අද ඒකට මම හොද්දක් හදන්නේ නැහැ. මොකද දැන් අපි හවස එළියට යන හින්දා මේ හොඳට උඹලකට දානවා. ඒ හින්දා
Happy birthday to you. Happy birthday, dear Sondini. Happy birthday to you. පිටිපතට ගාලා අයින් කරන්න. අපි මේ කතා වුණේ අපි ඉන්නේ අපේ ගෙදර ෆයර් එලාම් එකට යටි. ඉටිපන්දම නිවුණට පස්සේ අපි බය වුණා ඒ දුමට ෆයර් එලාම් එක වදීද කියලා. ඉතින් ඔන්න ඔහම තමයි මගේ 30 වෙනි උපන්දිනේ මම මගේ චූටි පවුලත් එක්ක සැමරුවේ. අවුරුදු 30 වෙද්දී චූටි පැටියෙක්ගේ අම්මා කෙනෙක් වෙන්න ලැබිච්ච එකත් මගේ ජීවිතේ මට ලැබිච්ච ලොකු දෙයක්. දැන් මේ පටන් ගන්න ජීවිතේ 3 වෙනි දශකය. ඔන්න මේ තමයි මම හදපු කිරිබත් එකයි ලුණු මිරිසයි. ඉතින් දැන් අපි කිරිබත් කාලා අපි මේ ලෑස්ති වෙන්නේ එළියට යන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ ජීවිතේ මේ තවත් එක දවසක් ගෙවුනේ. ආයෙ දවසක විස්තර අරගෙන එනකම් ඔයාලා හැමෝම සතුටින් ඉන්න.